මම මේ මැද්දට පයින් ඕනේ. දිනු ඔන්න මම පැන්නා. ඒ බලමල්ලා. සංසාර චක්‍රේ කියලා එකක් ගැන පන්සලේ හාමුදුරුවෝ නිතරම කියන මට ඇහිලා තියෙනවා. අපි කරන කියන දේවල් මේ ආත්මෙන් ඊළඟ ආත්මෙට අරයි යනවා. මනපන් ඔය පණ කියන්නේ කෙල්ල ඔය පණ වෙනෙකුට පණ දෙන්න ගියොත් එදාට මගේ පණ උගේ පණ වෙලා උඹේ පණ යනවා. දිනුමයි කෙල්ල. කිව්විසේ පලෙන් යන්න මෙතනින්. આવොත් එම පයි ගන්නවා හොඳේ. ඇයි සමන්ති නැන්දලා පූසල් ඉදට දැම්මේ? සමන් කතරේ ඇයි තරිඳු අහිංසක සතාව ලිදට දැම්මේ? මී හිටියේ සමන්ති නන්දගේ ලිඳේ ආච්චි. ඔය අම්මන්ටි එලව යනකම් මට සනසීමක් නැහැ. මේ පුතෙන් කඩන්න පුළුවන් කාලේ ඕක කඩන්න ඕනේ. මොකද අපි දන්නේ නෑනේ නේ. බලබංගගේ කකුල් දෙක. උඹ මල් කඩලා පැන් ගියලා තිබ්බට පස්සේ අනිත් එවුන් ඇවිල්ලා ඒ වට්ටියට අත ගන්නවා බලන්න වෙන්නේ. තියන්න අනිත කහන්න. අනේ ආච්චි මේ ආච්චි දාන ලව්. තු බල්ලා අර කෑන්ට සල්ලි දීලා අපි අවු කරේ. ඇයි දන්නේ නැද්ද? ඔය A-level කාලේ අල්විස් සර්ගේ ටියුෂන් පාන්තියට මගේ යාළුවෙක්. හරිනේ? දැන් ඇත්ත. ෂිට්. ලැජ්ජයි බෑ. ආජීල් නැරි. මෙහෙම යන්නේක සොමි බං. මහරය මමාව කියලාට මතකද? මං හිතන්නේ ඒ ලිමිට් එකට බිව්වාම මට කෙල්ලෝ පේන්නේ පාර ප්‍රශ්න හින්දා මං ආවේ වංගු පාරේ එද්දි මා සොන්න මෙන්න පාරේ මොකෝ රිවිල් නැද්ද? sorry sir ආනේ sir මාගේ sir බුදු sir sorry sir ආනේ sir මාගේ sir බුදු sir කොහොමරි බේරුණානේ. ඔයා හිතාගෙන ඉන්නේ මං කවුරු කියලාද? තරුදුරු ගොඩක් ඊරිසියාකාරයෝ හිටියා. ඔය ගර්ල්ෆ්‍රෙන්ඩ් ඉඳලා. මේක මගේ මුණුබුරා. ඒක දැනගන්න. අතාරින්න. මේ ළඟට යන්න පැත්තකට. මං තරිදුට කැමතියි. ప్రేమ లోకే పాయా ఎవి మాగే సుధా చంద్రమిదులే పాయా අපි දෙන්න අතර සම්බන්ධයක් තියෙනවා කියලා එයා දන්නේ නැහැ. ඒක තාමත් එහෙමම. සිනු මගේ යකෝ